දහවැනි ගාන වෙලා තියෙනවා අපි බලාගමු නේ. අමලා නේද? අමලා සහ සුමන නිවාඩු කාලය තුරදී එක්තරා නවකතාවක් කියවීමට තීරණය කරයි. අමලා පළමුවන දිනේදී පිටු 20ක් කියන අතර ඉන්පසු සෑම දිනකම ඇය ඊට පෙර දින කියූ පිටු සංඛ්‍යාවට වඩා පිටු 3ක් වැඩියෙන් කියවයි. මේ සමාන්තර ශ්‍රේණියෙන් දීලා දෙන්නේ. ඒවැදෙම තේරෙනවා. පළමු දෙවන සහ තුන්වන දින අමලා කියන පිටු සංඛ්‍යාව පිළිවෙලින් ලියන්න. සමාන්තර ශ්‍රේණියේ පද ටික පළවෙනි පදේ දෙවෙනි පදේ තුන්වෙනි පදේ ලියනවා. ලේසියිනේ. තේරෙනවනේ. මේ අමලා පළවෙනි දවස් පිටු 20ක් ඇද්දි පළවෙනි පදේ 20 නේ. කියන්නේ ඒ වලට තමයි 20ක් කියන්නේ මේකේ A B කියලා දාන්න ඕනේ මේ පද ටික ලියන්න තියෙන්නේ. දෙවන පදේ පාරවල් 3 වැඩෙන් එතකොට දෙවෙනි පදේ වලට දෙන 20 3ක් එකතු වෙනවා 23යි. ඒ 23ට අය 3ක් එකතු වෙනවා 26යි. ලේසියිනේ. බලමු. අමලා 16 වෙනි දිනේදී පිටු කීයක් කියවයිද? ලේසි රසායන වාමික දන්න මේ වල tn සමානයි එදන එන්න එකයි d සූත්‍රයෙන් මේක හම්බ වෙනවානේ. එයා tn සමානයි අර සූත්‍රය දාගන්න. එදන n ඍණ 1යි d මේක මේ එකපාර ලියන්න අමාරු කෙනෙක්ට මේ මම පොඩ්ඩක් උඩින් ලියා ගන්න ඔයාලට පෙන්නන්න. දැන් ඒ වලගේ 20යි ඒ වලගේ 20යි d වලගේ 3යි n වලගේ 16යි කියලා දාගෙන tn හොයන්න කියලා එහෙම ලිව්වත් කමක් නැහැ උඩින් ඈ. ප්‍රශ්න නැහැ. ඒකට ලකුණු දෙන්නේ මේ සූත්‍රය දානනේ. ඉතින් යට ආදේශයක් ලකුණක් දෙනවා. tn කියන 16යි t කියන්නේ එතකොට 16 වෙනි පදේ සමාන වෙනවා පළවෙනි පදේ 20 ධන කියන්නේ 16 වෙනි පදයෙන් වෙන එක වරක් d කියලා කියන්නේ 3. එතකොට 16 කරනවා 15 වරක් 3 ධන 20. 3 වරක් 15 3 වරක් 15 45 45ට 20 එකතු වෙද්දි 65යි නේ. හරිද? ඊට මේක ඉවරලා මේක නේද සමාන්තර ශ්‍රේණිය. දැන් මෙතන මේ 16 වෙනි පදේ කියලා දෙන්නේ හින්දා ඔයාලා ලියන්න ඕනේ 16 වෙනි දිනේදී අමලා 16 වෙනි දිනේදී පිටු 65ක් කියවයි කියලා. අපි 16 පිටු දෙකක්වත් කියවන්නේ ඊට පස්සේ ඒ කතාවම සුමනා එම නවකතාවම කියවීම ආරම්භ කළ පළමුවන දිනයෙන් පසු සෑම දිනකම ඊට පෙර දිනේ කියවූ සංඛ්‍යාවට වඩා පිටු 4ක් වැඩියෙන් කියවයි නම් ඇය කියවන දින 17කදී නවකතාව මුළුමනින්ම කියවා නිම කරයි නම් ඇය හරි මම දෙකට උත්තරේ වෙන්නේ සෝරි මේ ගාන දන්නේ මම මේ හතර ඇය 16 වෙනි දිනේදී නවකතාව මුළුමනින්ම කියවා නිම කරයි නම් නවකතාව පිටු කීයකින් සමන්විතද? මේක වා තේරුම් ගන්න ඕනේ මේ අහන්නේ මේ මුළු පිටු සංඛ්‍යාවල එකතුව. ඒ පිටු සංඛ්‍යාව එකතුව මේ සමාන්තර ශ්‍රේණිය වල එකතුව. මේ මෙතන පිටු 20ක් වෙනවා, මෙතන පිටු 23ක් තියෙනවා, මෙතන පිටු 26ක් තියෙනවා. මේ විදිහට 65 වෙනකන් 3 වැඩි වෙලා යන ටික එකතුව. ඒ කියන්නේ ඔයාලට SN සමාන සූත්‍රයක් තමයි දාන්න වෙන්නේ. 16 වෙනි පදේ වල තියෙන දා අපිට මේ ලේසි සූත්‍රය දාන්න ඕනේ. SN සමානයි n බෙදීම 2 SN සමානයි n බෙදීම 2 a ධන l කියන සූත්‍රය. a ධන l අනේ නැතර ලොකු සූත්‍රය දැම්මත් කවන්නේ n බෙදීම 2 n බෙදීම 2 ධන මොකද n බෙදීම 2 ධන a ධන n නේ කඩි කියලා මෙතෙන්ට දෙකක් n බෙදීම 2 ධන a ධන නේ එනේ සූත්‍රය. එතකොට n කියලා කියන්නේ 16 නේ. ඒකට SN කියන්නේ 16යි. 16 මෙතන බෙදීම 2 ඒ කියන්නේ 20යි. අවසාන පදේ 65යි. දෙකට දෙකේ කරන එකයි 16 දෙකේ කරන 8යි. ඒක 8 වරක්
65 කියලා කියන්නේ 85යි. අට වරක් 40 බිංදුව දැම්ම 4ක් ඉතුරුයි. 8 වරක් 8 64යි. 64 මේ 4යි. පිටුපත් 100යි කියලා එනවා. ඊට පස්සේ ඒක අතර මුදල් වලියා ගන්න. මේ පිටුපත් 100ක් තියෙනවා. මම කියන්නේ නැහැ වීඩියෝ එකක් දික්ුණා ගාමේ. ඒ බෝඩ් එක ගන්න තියෙන්නේ. හරි. ඔන්න සුමනා එම නවකතාව කියවීම ආරම්භ කළ පළමු දිනයෙන් පසු සෑම දිනකම ඊට පෙර පළවෙනි දවසේ පිටු කීයක් කියවනවද කියලා දීලා නැහැ. ඊට පස්සේ සෑම දිනකම පිටු සංඛ්‍යාව 4 ගානේ වැඩි වෙනවා. ඒ කියන්නේ මේ මෙතන D වලට 3නේ ආවේ. මෙයාගේ තියෙන්නේ මෙයා 3 3 වැඩි කරන්නේ. මෙයා 4 4 වැඩි කරනවා කියලා කියනවා. කියවයි නම් සහ ඒ දින 17කදී දවස් 17කදී කතාව කියවලා ඉවරයක් කරනවා. පළමු දිනේ නවකතා පොතේ පිටු කීයක් කියනවා. ඒ තමයි මෙතනදී අහන්නේ නේ. ඒ තමයි අහන්නේ. අපි මේ අපි සූත්‍රය තෝරගන්න පොඩ්ඩක් මේ අපි දන්න පදේ උදාහරණ විදියට පෙන්නන්න ඕන මේ. අපි T දන්නවනේ. T දන්න අවසාන පදේ 65 කියලා දන්නවා. ලියන්න ඕනද නැන්නේ? ඒක දන්නවා. D දන්නවා. ඉනුත් දන්නවා. T සුමන ඉදරනේ වැඩි මේ සූත්‍ර ගන්න පුළුවන් නේ. මම දන්නවා. T සමානයි ඒ දන ඉන්ද්‍රිය එකයි T කියලා කියන්නේ 64යි නේ. sorry 65යි නේ. 65යි ඒ වගේ දන්න එකෙම කියනවා. n කියලා කියන්නේ දින 17කදී 17 මේ පාරනේ මේ අර සාධන එක්ක එකක් තිබ්බනේ සාන VG සුළු ක්‍රීම් වලින් නැත්නම් සාමාන්‍ය දෙනවන්නේ මේ බෝබිනෝනේ කියලා කට්ටිය බය කරන්නේ 16 වරක් 4 නම යාගේ කියන්නේ නම නෙමෙයි ඊ තියෙන්නේ මගේ අකුරු පිටක් පමණ 16 වරක් 4 24න් 4 දැම්ම දෙකක් ඉතුරුයි 4ක් එක 4යි මේ දෙකයි 64යි තුනනේ කියුවේ ඊට පස්සේ මෙයා මේ පැත්තට දානවා ඔය ඊට පස්සේ මේ 64 මේ පැත්තට දානවා ඒ වලට එනවා එකක් වලින් දවස් එක පිටුවයි සුමන කියලා මේ දෙදෙනා එකම දිනකදී නවකතාව ආරම්භ කළේ නම් කරන ඕන් දෙදෙනා එකම පිටු සංඛ්‍යාවක් කියවන්නේ කුමන දිනේදීද? දැන් එකම දවසේ තමයි කියවන්න පටන් ගන්න කියලා කියනවා පොත. මම අද කියනකොට වත් අද පොතක් අරගෙන කියනවා මේ පේපර් එකේ. ඊට පස්සේ දෙදෙනාම එකම පිටු සංඛ්‍යාවක්. කියන්නේ මෙයා උනත් මෙයා පිටු 40ක් කියන දවසේ මෙයාත් පිටු 40ක් කියවන්න ඕනේ. කියවන පිටු සංඛ්‍යාව සමානයි කියලා කියන්නේ මෙන්න මේ සූත්‍රය තමයි එතනට බාධා Tn සමානයි කියන්නේ. මෙතන ලියන්නේ පළවෙනි දවසේ කිව්ව පිටු එකයි කියලා. Tn සමානයි. එහෙනම් අපි මෙහෙම ලියනවා. Tn කියන කෙනා අපි අයින් කරලා මෙහෙම දානවා මේ පැත්ත. මම අමලාසා සුමනාද අමලා කියන්න මම මෙහෙම දාන්නම් යටින් මෙහෙම ඊ අකුරක් දාන්න අමලාගේ පළවෙනි දවසේ කියන පිටු සංඛ්‍යාව ගන්න n ඍණ 1යි d සමාන වෙනවා මොකද ඊට පස්සේ sorry මේ ධන එක මිස් වෙනවා ඔයාලා මිස් කරගන්න එපා ඈ. ඒක සුමන කියන්නේ යටින් S එකක් දානවා පේනවද දන්නේ. ධන n ඍණ 1යි d.
දැන් මේවා සුළු කරනකොට n වලට එකක් එනවා කීවෙනි දවසේද දෙන්න එකම පිටු සංඛ්‍යාවක් කියවන්නේ කියලා. ලේසි. හරිද? මෙන්න මේක හිතන්න විතරයි තියෙන්නේ. හරි මේක හිතන්න විතරයි තියෙන්නේ. මෙතනින් එහාට පුරුදු සුළු කිරීම තමයි. මේ වගේ ගාන කොහොමද විවාහ ගානම ලහලා තිබ්බේ නෑ නේද? සමහර පේපරේ තිබ්බොත් මොකද කරන්නේ මොකක්ද දන්නේ. හරි අමලා පළවෙනි දවසේ පිටු 20ක් කියවනවා. එන්ට්‍රි එක කියන කෙනා දන්නේ. හැබැයි හැම දවසම පිටු 3 කියවනවා. මම පළවෙනි දවසේ එක පිටුවයි කියවන්නේ. හැබැයි එයා එන්ට්‍රි එක ආදේශන එන්නට එකක් දන්නේ. එයා හැමදාම පිටු 4 කියවනවා. හරි. right. ඊට පස්සේ ආද මේක නිකම්ම සුළු කරගන්න. ඉස්සේ මේ මෙතන මේ තුන මෙතන මොනවද 3කින් එනදී ඍණ 3 සමානයි 1 ධන මේ 4 මේ n ගෙන් ගුණ වෙද්දී 4කින් ඍණ 4 ඊට පස්සේ මේ 3කින් මේ පැත්තට අරගෙන යනවා මම. ඊට පස්සේ මෙතන ධන 1යි ඍණ 4යි මම මේ පැත්තට අරගෙන එනවා. එතකොට මෙතන 20 තියෙනවා. 3කින් අනිත් පැත්තට අරගෙන එයා ලියන්නේ නැතුව මොකද ඍණ 3 දානවා. මේක මේ පැත්තට ඍණ 1ක් වෙනවා. මෙයා ධන 4ක් වෙනවා. සමාන වෙනවා. මෙතන 4ක් n තියෙනවා. අඩු වෙනවා මේ ධන 3ක් එන්නේ. එද්දි ඍණ 3ක් එන්නේ වෙනවා. ඊට පස්සේ තුනක්ෙන් 4කින් ගෙන් 3කින් ගියාම මේ පැත්තේ n ඉතුරු වෙනවා. මේ පැත්තේ මේ ඍණ 1යි දැන් මේක මේ ඔක්කොම එකතු කරන්න ඕනේ පොඩ්ඩක් එනනේ. මේ ඍණ 1යි මේ ඍණ 3 එකතු කරාම ඍණ 4යිනේ. එතන ධන 7 එතකොට ධන 4ට ඍණ 4 කැපෙනවා 20. මම පොඩ්ඩක් මේ එක්ස්පෙන්ස් එක කල්පනා කරලා කරන්න ඕනේ. එතකොට ඕන්න මේ ළමයින්ට මෙහෙම මෙතනින් උත්තරේ තිබ්බර කමක් නැහැ. මම ඒ හින්දාම තමයි මේ 4කින් මේ පැත්තට ගන්න නැතුව මේ 3කින් මේ පැත්තට දාගත්තේ. මොකද මේ කියන්නේ මේ මෙහෙම තිබ්බරම 20 න්ට සමානවත් න්ට 20 සමානයිව ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ලියුවාම හරි මේ එන්නම එකම පිටු සංඛ්‍යාවක් කියවන්නේ 20 වෙනි දවසේදී කියන්නේ. හරිද? ඒක අපි ළමයිට අවුලක් හිතෙනවා නම් පස්සේ මේ වෙලාවට කමකුත් නැහැ. දැන් මේ ඇත්තටම ලියන්න ඕනේ නැහැ මෙතන උත්තර. නම ප්‍රමාණවත් ලකුණු දෙනවා හරි ලියන්න. හරි ඒක ඉවරයි. රයිට්. අපි එන අපි මම පටන් ගමු 11 වෙනි ගාන. රයිට්. 11 වෙනි ගාන ජ්‍යාමිතිය ගැටලුව